මකර ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූලි මාස පළමුවැනිදා එනම් බදාදා දිනේ මුල් කාලය තරමක් නිහඬ සැලසුම් සහගතව ඉදිරියට යා යුතු දිනයක් ලෙස හැඳින්විය යුතු වනවා. උදෑසන කාලේ වැඩි කලබලකාරීත්වයකින් තොරව අවශ්‍ය කටයුතු පමණක් පිළිවෙලකට ඉදිරියට කරගෙන යාම වඩාත් යහපත් වනවා. උදෑසන 6:51න් පසුව ඔබගේ සිතට වගකීම් වැඩි වන බවක් දැනිය හැකි නමුත් වැදගත් තීරණ ගැනීමට පෙර තොරතුරු දෙවරක් පරීක්ෂා කිරීම අවශ්‍ය වනවා. සංනිවේදන කටයුතු, ලිපිගොනු, ගමන් බිමන් සහ ඔබගේ පවුල සම්බන්ධ කාරණාවලදී ඉක්මන් ප්‍රතිචාර දැක්වීම හෝ ඉක්මන් තීරණ ගැනීම නොකළ යුතු වනවා. සවස 1:31න් පසුව ඔබගේ ආත්ම විශ්වාසයේ වැඩිවීම සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සිතෙහි පැහැදිලි බවක් ඇතිවනු ඇති. අලුත් සැලැස්මක් ආරම්භ කිරීමට ඔබගේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යාමට මෙන්ම තමන්ගේ අදහස් අන් අය වෙත පැහැදිලිව සංනිවේදනය කිරීමට යහපත් කාලයක් වනු ඇති. මෙම දිනේ දහවල් 12:15 සිට සවස 1:48 දක්වා වන කාලය රාහු කාලයේ යෙදී ඇති බැවින් මෙම කාලය තුල නව වැඩ කටයුතු ආරම්භ කිරීම, වැදගත් අත්සන් යෙදීම, මූල්‍ය තීරණ ගැනීම, ගමන් බිමන් ආරම්භ කිරීම සහ දැඩි තීරණ ගැනීමෙන් වැළකී සිටීමට ඔබ වග බලා ගත යුතු වනවා. මෙම දිනේ ඔබට වඩාත් හිතකර වේලාවන් ලෙස අලුයම 4:27 සිට 5:13 දක්වා වන කාලය ආධ්‍යාත්මික කටයුතු සහ ඔබගේ මනස සැහැල්ලු කර ගැනීමටත්, ඒ වගේම සවස 2:20 සිට සවස 3:10 දක්වා වන කාලය ඔබගේ සැලසුම් ඉදිරියට කරගෙන යාමට, ඔබගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට, උසස් නිලධාරීන් සමග සාකච්ඡා වැනි කරුණු සඳහා යහපත් කාලයක් වනවා. ඒ වගේම සවස 6:29 සිට සවස 6:52 දක්වා වන කාලය ආධ්‍යාත්මික කටයුතු වල නිරත වීමට සහ පවුලේ සමාජිකයන් සමග යහපත් සංවාදයන්හි යෙදීමට වඩාත් යහපත් වනවා. මෙම දිනේ උදෑසන 7:33 සිට 9:07 දක්වා වන කාලයත්, උදෑසන 10:41 සිට 1:48 දක්වා වන කාලයත්, ඒ වගේම සවස 3:43 සිට 5:29 දක්වා වන කාලයත් ඔබගේ අවධානය වැඩි වශයෙන් අවශ්‍ය වන කාලයන් වනු ඇති. මෙම කාලය තුලදී වැරදි අවබෝධයන්, ඔබගේ වැඩ කටයුතු වල ප්‍රමාදයන් සහ ඔබගේ සිතෙහි ඇතිවන දැඩි කෝපය මෙන්ම වචන භාවිතෙහි ඇති තද බව හා කුඩා බාධා ඇතිවීම සිදුවිය හැකියි. සමස්තයක් ලෙස මෙම දිනේ දෙවන භාගය පළමු භාගයට වඩා ඔබට වඩාත් යහපත් වනු ඇති. නිහතමානීව, ඉවසීමෙන් සහ තීරණ යහපත් වේලාවන්හිදී ගැනීම මගින් ඔබට මෙම දිනය අවසානයේ සැහැල්ලු බවක් සහ ඔබගේ වැඩ කටයුතු සාර්ථක කරගෙන ඉදිරියට ගිය බවක් දැනෙනු ඇති. ඔබගේ සියලු කටයුතු සාර්ථක වන ඉතා වාසනාවන්ත දිනයක් ඔබට උදා වේවා. තෙරුවන් සරණයි.